සාමාන්‍යයෙන් අපි අපේ ෆැමිලි එකේ අනාගතය සම්බන්ධව යම්කිසි තීරණයක් ගන්නකොට හස්බන්ඩ් සහ වයිෆ් කියන දෙන්නම මේ ගැන කතා වෙලා තමයි මේ තීරණයට එළඹෙන්නේ. ලංකාව වගේ පෙරදිග රටවල් වල නම් මේ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. සාකච්ඡා කරලම තමයි තීරණය ගන්නෙ. හැබැයි මේකේ යම්කිසි අවාසි සහගත තත්වයකුත් මම දකිනවා. ඒකට හේතුව තමයි අදාළ ශාස්ත්‍රය සම්බන්ධව අනිත් පාර්ශවයට දැනුම අඩුවීම. උදාහරණයක් විදිහට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක මුදල් ආයෝජනය කරන්න එක් පාර්ශවයක් උත්සාහ දරද්දී අනිත් පාර්ශවය ඊට විරුද්ධ වෙනවා. ඒ ගැන තියෙන දැනුම අඩුකම නිසා. බොහෝ විට එය අනවශ්‍ය වියදමක් ලෙස දැකලා ඒක නවත්තනවා. රක්ෂණ නියෝජිතවරියක් ළඟදී මගෙත් එක්ක පැවසුවා එක්තරා කාන්තාවක් දුවගෙන ඇවිත් ඇයට පින් දුන්නා කියලා. ඒකට හේතුව තමයි එම කාන්තාවගේ හස්බන්ඩ් මිය ගිහිල්ලා හදිසියෙම එම පුද්ගලයා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ආරම්භ කරන්න උත්සාහ දරද්දී එම කාන්තාව එය වළක්වන්න උත්සාහ දරලා තියෙනවා. නමුත් එම රක්ෂණ නියෝජිතවරිය තමයි එම කාන්තාවට කියා දීලා තියෙන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක තියෙන වැදගත්කම ගැන. කොහොම හරි ඇගේ හස්බන්ඩ් ඉන්පස්සේ මිය ගිහිල්ලා තියෙනවා. එම කාන්තාවගේ විරුද්ධත්වය නිසා ඇගේ ස්වාමි පුරුෂයා එම අවස්ථාවේ එම ලයිෆ් ඉන්ෂුරන්ස් එක ආරම්භ නොකළ හිටියානම් එම පුද්ගලයාගේ මරණය හමුවේ එම කාන්තාවත් ඔහුගේ දරු දෙදෙනාත් ඉතාම අසරණ තත්වයකට පත් වෙන්න තිබුණා. ඉතින් ඔබ මෙහි වටිනාකම දන්නවා නම් ඔබට වගකීමක් තියෙනවා ඔබේ ෆැමිලි එකේ අනාගතය වෙනුවෙන් තමන්ගේ හස්බන්ඩ්ට හෝ වයිෆ්ටත් මේ දැනුම ලබා දීම. ඒ දැනුම ලබා දීම ඉතාමත් වැදගත් කාරණාවක්.